අද ගෙනල්ලා තියෙන්නේ ස්ලෝඩ්ස්ටා 151 වෙනි එපිසෝඩ් එක. ඔයාලට කලින් එපිසෝඩ් එකේදී මතක ඇතිනේ බෝලන් සහ ලූෆන් සටනක ඉද්දී එකපාරටම බෝලන්ගේ වර්චුවල් නෙට්වර්ක් එක ඩිස්කනෙක්ට් වෙලා බෝලන් අතුරුදහන් වෙනවා. ඒත් එක්කම මේක දැනගත්ත සෝඩ් මාස්ටර් හැම තරංකරුවෙක්ටම මන කරනවා ගිහිල්ලා බෝලන්ව හොයාගන්න කියලා. ඉතින් ඒත් එක්කම අපිට කලින් එපිසෝඩ් එකේදී බලාගන්න හම්බුණා ලූෆන් වගේම අනිත් හැම තරංකාරයෙක් බෝලන් හොයන්න ඩීමන් අයිලන්ඩ් එකට පිටත් වෙලා යනවා. එහෙනම් සබ්ස්ක්‍රයිබ් කරලා ලයික් එකක් දාලා සෙට් වෙන්න. අපි බලමු අද ඩීමන් අයිලන්ඩ් එකේදී ලූෆන්ට වෙන්නේ මොනවද කියලා. අද කතාව පටන් ගද්දිම අපිට පේනවා ලූෆන් එයාගේ ස්ටාර්ෂිප් එකේ නැගිලා ඩීමන් මවුන්ටන් එක පැත්තට යනවා. එක පාටම එයා ඉස්සරහට ආපු AI එකක් එයාගෙන් අහනවා ඔබ යන්න තියෙන මෙහෙයුමේ මරණ අනුපාතය 90%ක්. ඔබ මේ මෙහෙයුම බාර ගන්නවද? ලූෆන් මේ ගැන කල්පනා කර කර ඉන්නකොට බාබටත් එයා ළඟට ඇවිල්ලා අහනවා ලූෆන් ඔය ඇත්තට මේ ගැන හිතුවද? මෙහෙම කියලා එයා ලූෆන් එක තරහ වෙලා වගේ පැත්තකටලා කල්පනා කරන්න ගන්නවා. ඒත් ලූෆන් එයාට කියනවා මම බෝලන් බේර ගන්නවා. ඒත් එක්කම ලූෆන් මේ මෙහෙයුම බාර ගන්නවා. ඒ සමගම අපිට පේනවා රොන්ජුන් ඇලිසන් සහ අනිත් අයට මේ මෙහෙයුම ගැන විස්තර ලැබෙන හැටිත් එයාලා මේ මෙහෙයුමට ලැබෙනවද නැද්ද කියලා තීරණය කරන අවස්ථාව ලැබෙන හැටිත්. ඒත් අපි දකිනවා මේ කවුරුවත් මේ මෙහෙයුමට බෑ කියන්නේ නැහැ. හැමෝම ලෑස්ති මේ මෙහෙයුමට යන්න. ඊට පස්සේ හැමෝම තමන්ගේ ස්ටාර්ෂිප් වල නැගිලා ඩීමන් මවුන්ටන් එක පැත්තට පිටත් වෙනවා. යන අතරමඟදී AI සිස්ටම් එක හැම සමාජිකයෙක්ටම ටෝකන් එකක් පෙන්වලා මෙහෙම කියනවා. ඔයාලගෙන් කවුරු හරි ඩීමන් මවුන්ටන් එකේ ඉන්න ප්‍රදේශවාසීන්ව මරලා මේ වගේ ටෝකන් 10000ක් එකතු කරගත්තොත් එයාලට වර්චුවල් යුනිවර්ස් කම්පැනි එකෙන් විශේෂ තෑග්ගක් ලැබෙනවා. ටෝකන් ගාණ වැඩි වෙන තරමට තෑග්ගේ වටිනාකමත් වැඩි වෙනවා. ඒ කියන්නේ ඔයාලට ටෝකන් 10000 ඉඳන් 50000 දක්වාම එකතු කරන්න පුළුවන්. ඊට පස්සේ AI සිස්ටම් එකේ හැම සමාජිකයෙක්ටම රතු ටෝකන් එකක් දීලා මෙහෙම කියනවා. මේ රතු ටෝකන් එක විතරයි ඔයාලා හැමෝටම ඩීමන් මවුන්ටන් එක ඇතුළට ඇතුල් වෙන්න තියෙන සාක්ෂිය. එනිසා මේක පරිස්සම් කරගන්න. ඒ වගේම මේ සිස්ටම් එක එයාලට කියනවා ඩීමන් මවුන්ටන් එකේ ඉන්න මිනිස්සු ඔයාලව දඩයම් කරයි. මොකද එයාලටත් වර්චුවල් යුනිවර්ස් කම්පැනි එකට එකතු වෙන්න ඕන. ඒකට එයාලට ඔයාලගේ රතු ටෝකන් එකයි අනිත් ටෝකන් 10000කුයි ඕන වෙනවා. ඒක නිසා කවුරු හරි මේවා ලබා ගත්තොත් එයාට වර්චුවල් යුනිවර්ස් කම්පැනි එකට එකතු වෙන්න පුළුවන්. ඒ නිසා ඔයාලා හැමෝම එහෙ ඉන්න මිනිස්සුන්ගේ ඉලක්ක. ඒක නිසා පරිස්සමෙන් ඉන්න. මෙතනදී අපිට පේනවා ලූෆන් මේ ටෝකන් එක දිහා හරි ඕනකමින් බලාගෙන ඉන්නවා. ඒත් එක්කම මේ සීන් එක කට් වෙලා අපිට ඩීමන් මවුන්ටන් එක පෙන්වනවා. දැන් මේ හැමෝම එතනට ඇවිත් ඉන්නේ. අපිට ලූෆන්ව පෙන්වනවා. එයා බෝලන්න හොයන්න වින් සවුන්ඩ් කේව් ඒ කියන්නේ හුළංහඩ ගුහා පැත්තට ඇවිත් ඉන්නේ. මෙතන තියෙන සවුන්ඩ් වේව් නිසා එයාගේ ස්ටාර්ෂිප් එකටත් ඉස්සරහට යන්න අමාරුයි කියලා අපිට පේනවා. ඒත් එයාගේ ස්ටාර්ෂිප් එක ගොඩක් ශක්තිමත් සහ උසස් මට්ටම එකක් නිසා ඒක ලූෆන්ව මේ හැම සුළං හඬකින්ම බේරගෙන එයා කියපු තැනට අරගෙන යනවා. එතන ඉඳන් තමයි ලූෆන්ට වින් සවුන්ඩ් කේව් එක ඇතුළට ගිහිල්ලා බෝලන්ව බේරගන්න වෙන්නේ. ඉතින් ලූෆන් එයාගේ ස්ටාර්ෂිප් එකෙන් එළියට බැහැලා ලෑස්ති වෙනවා. එයා ස්ටාර්ෂිප් එකෙන් දොර ඇරෙනවත් එක්කම එයාට ඉස්සරහින් දකින්න ලැබෙන්නේ වින්ඩි සවුන්ඩ් කේව්ස්. ඒක ඇතුලේ ෂොක් වේව්ස් එළියට එනවා. ඒක දැක්ක ගමන් එයා ඒ සවුන්ඩ් කේව් වලට අහු වෙනවා. ඒකෙන් එයාට දැනෙන්නේ එයාගේ ආත්මය ශරීරයෙන් ගැලවිලා මොකක් හරි ප්‍රපාතයකට වැටෙනවා වගේ. ලූෆන් තමන්ව පාලනය කරගන්න උත්සාහ කරත් එයාට ඒක කරගන්න බැරි වෙලා ඉලූෂන් එකක හිර වෙන්න පටන් ගන්නවා. එක පාරටම එයාව බේරගන්න එයාගේ ටවර් ඔෆ් වොයිඩ් එක ක්‍රියාත්මක වෙනවා. ඒකින් ලූෆන් ඉක්මනටම ආයේ අතා සිහියට එනවා. ඒත් එක්කම ඉලූෂන් එකයි කම්පන අත්දැකීමකට පස්සේ එයාට තේරෙනවා කින්චෙන්යන් කියපු දේවල් සම්පූර්ණයෙන්ම හරි කියලා. මේ ඩීමන් මවුන්ටන් එකේ මේ සුළං හඬවල් හරිම භයානකයි. මොකද මේ ගුහාවල තියෙන සුළඟේ ශබ්දය ඇතුලේ ස්වභාවික මායා බලයක් තියෙනවා. ඒක මෙතන තියෙන දහස් ගාණක් ගුහාවලින් තවත් වැඩි වෙලා මිනිස්සුන්ගේ සිහිය අවුල් කරලා මිනිස්සුන්ව පිස්සු වට්ටවනවා. මම නොසැලකිලිමත් වුණොත් මටත් සිහිය නැති වෙන්න පුළුවන් කියලා ලූෆන් තමන්ටම කියා ගන්නවා. ඊට පස්සේ ලූෆන් තවත් වෙලා නාස්ති නොකර එයාගේ ආම එකක් දාගෙන හෙවන්ලි ෆෝබන් ෂටල් එක උඩට නැගලා ගුහාව ඇතුළට යන්න පිටත් වෙනවා. ගුහාව ඇතුළට යන්න කලින් එයා එයාගේ ස්ටාර්ෂිප් එක එයාගේ ස්ටෝරේජ් රින් එකට දාගන්නවා. ඊට පස්සේ ඉක්මනටම ගුහාව ඇතුළට ඇතුල් වෙනවා. එතන එයා වේගෙන් පියාඹගෙන යන ගමන් වටපිටාව ස්කෑන් කර කර බලනවා. එකපාරටම බාබට එයාට කියනවා ලූෆන් ඔයා ඉස්සරහින් කිලෝමීටර් 18ක දුරින් ඩොමේන් ලෝඩ් ලෙවල් 3 වෝරිය කෙනෙක් කොහාදියාවට එනවා. මේක ඇහිලා අට්කා ඒ කියන්නේ බාබට එක ඉන්න අනිත් AI එක ගොඩක් පුදුම වෙනවා. ඒත් බාබට එයාව පැත්තකට කරලා කියනවා කිලෝමීටර් 12යි 8යි ඒත් එක්කම අර වෝරිය හරිම වේගෙන් ලූෆන් ඉස්සරහා පොළව කඩාගෙන මතුවෙනවා අපිට පේනවා. එයාව දැක්ක ගමන් ලූෆන් වේගෙන් පස්සට ගිහිල්ලා එයාගේ ආයුධයත් එළියට අරගෙන සටනට ලෑස්ති වෙනවා. අර මිනිස්සයා සටනට ලෑස්ති වෙලා මුලින්ම ලූෆන් දිහා බලනවා.
ඒත් එක්කම එයා මුකුත් නොකිය එයාගේ ආයුධයෙන් පහර දෙන්න පටන් ගන්නවා. ලූෆන් එයාව බ්ලොක් කළා. ඊට පස්සේ එයාගේ ඕරාගේ පීඩනයෙන් එයාව ඇතට විසි කරලා දානවා. මේකෙන් ලූෆන්ට තේරෙනවා මෙයා එක සටන් කරන්න තමන්ට ආයුධයක් ඕනත් නැහැ කියලා. ඉතින් එයා ආයුධය ආපහු තියාගෙන අරයා එක්ක අතින් පයින් සටන් කරන්න පටන් ගන්නවා. ඒ සටනේදී අර වෝරිය එයාගේ ආයුධය පාවිච්චි කරත් ලූෆන්ට එයාගේ මාෂල් ආර්ට්ස් හැකියාවන් පාවිච්චි කරලා එයාට හොඳටම ගහන්න පුළුවන් වෙනවා. මුලින්ම ලූෆන් එයාගේ මැණික් කටුවෙන් පහර වළක්වනවා. ඊට පස්සේ එයාගේ ආයුධය අල්ලගෙන එයාවම කරකවලා බඩට සැර පහරක් ගහනවා. ඒකෙන් අර මිනිස්සයා වේගෙන් පස්සට ගිහිල්ලා ගල් පර්වතවල වදින්න යනකොටම ලූෆන් හරිම වේගෙන් එයාගේ ඔළුවෙන් අල්ලගෙන එයාව හයියෙන් බිම ගහලා ඇදගෙන ගිහිල්ලා ගල් පර්වත ඇතුළටම තද කරලා ගහනවා. එතන තියෙන දූවිලි අයිගුණාම අපිට පේනවා අර වෝරියගේ තත්ත්වය ගොඩක් දරුණුයි. එයාට නැගිටින්නවත් බැහැ. එනිසා ලූෆන් එයාව මරන්නේ නැතුව එතන දාලා යන්න හදනවා. ඒත් අර වෝරිය ආයෙත් ලූෆන් දිහාවට ඇවිල්ලා පිටිපස්සෙන් පහර දීලා එයාව මරන්න උත්සාහ කරනවා. මේත් එක්කම ලූෆන් එයාගේ අත උඩට එයාගේ ඩොමේන් එක මුදා හැරලා අත ගොඩක් ශක්තිමත් කරගන්නවා. ඒත් එක්කම අර වෝරිය එයාගේ ආයුධයෙන් පහර දෙනකොටම ලූෆන් එයාගේ ආයුධයත් කඩලා එයාගේ අත ශරීරය ඇතුළට දාලා එයාගේ කෝ එකත් එළියට අරගෙන විනාශ කරලා දානවා. ඒකෙන් අර මිනිස්සයා එතනම මැරෙනවා. එයා මැරුවට පස්සේ ලූෆන් එයාගේ ටෝකන් එකත් අරගෙන එයාට කියනවා මං ඔයාව මරන්න හිතුවේ නැහැ. ඒත් කවුරු හරි මගේ පාරේ හිටගෙන මට කරදර කරන්න හැදුවොත් එයාට අනිවාර්යෙන් මැරෙන්න සිද්ධ වෙනවා. ඒත් එක්කම අපිට පේනවා ලූෆන් ආයෙත් බෝලන් හොයන්න පටන් ගන්නවා. එයා දවස් ගාණක් එක දිගටම බෝලන් හොයනවා. ඒත් එයාට බෝලන් ගැන කිසිම සාක්ෂියක් හම්බ වෙන්නේ නැහැ. අපිට පේනවා එකපාරටම ලූෆන්ට තවත් ඌරියගෙන පාර දෙන්න එනවා. ලූෆන් එයා එක්ක සරන් කර කර ඉන්නකොටම එයාගේ තවත් සගයෙක් එතෙන්ට එනවා. මෙයා ලූෆන්ගෙන් එයාගේ රතු ටෝකන් එක ගන්න තමයි හදන්නේ. ලූෆන් එයාලට මුහුණ දීලා එයාලව මරලා දානවා. එකපාරටම එතෙන්ට තවත් වෝරියර්ස්ලා ගොඩක් එනවා. එයාලගෙන් බේරෙන්න ලූෆන් එයාගේ ස්කයි ස්ක්‍රේපියන් වැල් පාවිච්චි කරලා ඒ හැමෝම ඉවරයක් කරලා දානවා. ඒ හැමෝගෙම ටෝකන් තමන් ළඟ තියාගත්ත ලූෆන් ආයෙත් බෝලන් හොයන්න පටන් ගන්නවා අපිට පේනවා. ඒ වෙලාවේ අනිත් දක්ෂයනුත් බෝලන් හොයන්න තමන්ගේ උපරිම උත්සාහයක් දරනවා. එයාලගේ පාරට එන හැම වෝරියර් කෙනෙක්ම මොන්ස්ටර් කෙනෙක්ම එයාලා ඉවරයක් කරගෙන ඉස්සරහට යනවා. ලූෆන් බෝලන් හොයාගෙන යනකොටම ඇලිසන් සහ වූක කියන දෙන්නගෙන් ගෲප් කෝල් එකක් එනවා. ඒකෙදි ඇලිසන් ලූෆන්ගෙන් අහනවා අපි මෙතන දවස් 9ක් තිස්සේ බෝලන් හොයනවා. ඒත් තාම එයා ගැන කිසි තොරතුරක් නැහැ. ඔයාට එයා මෙහි ඉන්න බවට කිසිම සාක්ෂියක් හම්බුණාද? ලූෆන් එයාට කියනවා මෙහි ඉන්න කීප දෙනෙක් නම් මට පහර දුන්නා. මම මේ හැමෝම මරන්න හිතුවේ නැහැ. ඒත් එයාලා බලෙන්ම මාත් එක්ක ෆයිට් කරා. ඒක නිසා මට ටෝකන් 100 ගාණක් විතර හම්බ වුණා. එයාගේ මේ කතාවට වූක සතුටු වෙලා කියනවා නියමයි. මට නම් හැබැයි හම්බුනේ 3ක් විතරයි. ඒත් පුදුම හිතෙන කාරණේ තමයි මට ෆැන්ටම් මොන්ස්ටර් කෙනෙක් හම්බුණා. ඒ මොන්ස්ටර් මරන්න බැරි තරම් විශාල කෙනෙක්. ඒ නිසා මට එයාව රවට්ටලා පැනලා එන්න වුණා. මේකට ලූෆන් කියනවා ඔව් මාත් අහලා තියෙනවා මේ ඩීමන් මවුන්ටන් එකේ ඉන්න භයානකම අය තමයි ෆැන්ටම් මොන්ස්ටර්ස්ලා. කොහොම හරි මට තාම එක්කෙනෙක්වත් දකින්න හම්බුනේ නැහැ. ඒ නිසා මං ටිකක් කුතුහලෙන් ඉන්නේ. මේකට වූක එයාට අවවාද කරමින් කියනවා ඔයාට එයාව මුණ ගැහුණොත් හොඳම දේ තමයි ඔයා එයාලත් එක්ක සටන් කරන එක මගහරින එක. ඊට පස්සේ එයා අහනවා ඔයා වෙන කාත් එක්ක හරි කතා කළාද? ලූෆන් කියනවා එයා රොන්ග්ජුන් එක්කත් කතා කළා කියලා. ඒත් රොන්ග්ජුන්ටත් තාම බෝලන් ගැන කිසිම ආරංචියක් ලැබිලා නැහැ. ඇලිසන් එයාලට කියනවා මම රොන්ජුන් සහ මාවල් එක්ක කතා කරා. ඒත් එයාලටත් මුකුත් ආරංචියක් ලැබිලා නැහැ. ගැලක්සිටත් එහෙමමයි. ඒත් එක්කම එයාගේ කෝල් එක එකපාරටම විසන්දි වෙනවා. ඒක දැකලා ලූෆන් ටිකක් කලබල වෙලා කියනවා මේක කොච්චර කරදරයක්ද? මේ ඩීමන් මවුන්ටන් ගුහාවල සවුන්ඩ් වේව්ස් සැරවුණාම අපේ කමියුනිකේෂන් සිග්නලුත් අවුල් වෙනවා. හරි. ඒක අත්හැරලා දාමු. ආයෙ කතා කරනකොට මම මේ ගැන එයාගෙන් අහන්නම්. මෙහෙම කියලා ලූෆන් එයාගේ හෙවන්ලි ෆොබිටන් ෂටල් එක උඩ නැගලා ආයෙත් බෝලන් හොයන්න පටන් ගන්නවා. එකපාරටම බාබඩයාට මොකද්ද දැනෙනවා? එයා ලූෆන්ට කියනවා ලූෆන් ඔයාගේ වම් අත පැත්තෙන් කිලෝමීටර් 3ක් දුරින් ඩොමේන් ලෝඩ් ලෙවල් 8 කෙනෙකුයි යුනිවර්ස් ලෙවල් 9 වෝරියර් කෙනෙකුයි ඉන්නවා. මේක දැනගත්ත ගමම ලූෆන් එකපාරටම සටන් කරන්න ලෑස්ති වෙනවා. ඒත් කවුරුත් එයාට පහර දෙන්නේ නැති නිසා ගල් පර්වතයක් පිටිපස්සේ හැංගිලා එයාගේ මයින්ඩ් පවර් එක පාවිච්චි කරලා වටපිටාව ස්කෑන් කරලා බලනවා. එතකොට එයාට දැනගන්න ලැබෙනවා ඒ ඩොමේන් ලෝඩ් ලෙවල් සහ යුනිවර්ස් ලෙවල් 9 වෝරියර් ඉන්නේ වෙනත් ගුහාවක කියලා. මේක දැනගත්ත ගමන් ලූෆන් බාබටාට කියනවා ඔයාට මට පැහැදිලිව කියන්න තිබ්බනේ. බාබටා එයාට විහිළු කරමින් ස්නැක්ස් කකා ඉන්න අපිට පේනවා. ඒත් එක්කම එයා hina වෙලා කියනවා ඔයා කවද ඉඳන්ද මෙච්චර බයිගුල්ලෙක් උනේ? ඔයා මගේ සම්පූර්ණ කතාවත් ඇහුවේ නැහැ. මෙහෙම කියලා එයා hina වෙනවා. මං ඔයාට කියන්න හැදුවේ එයා එයාගේ කතාව නම් ඔයාට අනිවාර්යෙන්ම රසවත් එකක් වෙයි කියලා. ඒත් කොහෙද ඔයා කලබල වෙන්න ගත්තනේ. ඊට පස්සේ එයා ලූෆන් ඉස්සරහට ඩිස්ප්ලේ එකක් ගෙනල්ලා පෙන්නනවා ඒ වෝරියර්ස්ලා දෙන්නා මෙහි ප්‍රදේශවාසීන් බවත්
එයාලා මොනවද කතා කර කර ඉන්නේ කියලා. අපිට අර වෝරියස්ලා දෙන්නව පෙන්වනවා. ඒකේ ඉන්නේ මාස්ටර් කෙනෙකුයි එයාගේ ශිෂ්‍යයෙකුයි. ශිෂ්‍යයා එයාගේ මාස්ටර්ට ලියවිල්ලක් පෙන්නලා අහනවා මාස්ටර් මේ රහස් ටෙක්නික්ස් අර ඔබතුමා කිව්ව උරුමය නෙවෙයි නේද? මාස්ටර් එයාගේ අතින් අර ලියවිල්ල අරගෙන කියනවා මෝඩයා. මේක නිකන් රහස් ටෙක්නික් එකක්. කොහොමද ඔයා මේක උරුමයත් එක්ක සංසන්දනය කරන්නේ? මෙහෙම කියලා එයා අර ටෙක්නික් එක තියෙන ලියවිල්ල විනාශ කරලා දානවා. ඒක දැකලා ශිෂ්‍යයා ගොඩක් දුක් වෙනවා. මාස්ටර් එයාට තවදුරටත් කියනවා මේ තහනම් දේශයේ උරුමය තමයි 9 ස්ටාර් C එකේ රහස්. ඊට පස්සේ එයා ශිෂ්‍යයාට මේ ඩීමන් මවුන්ටන් එකේ ඉතිහාසය කියන්න පටන් ගන්නවා. එයා කියනවා ඇත්තටම මේ තැනට කලින් ඩීමන් මවුන්ටන් එක කියලා කිව්වේ නැහැ. ඒකට කිව්වේ උරුමයේ කන්ද කියලා. මේ කතාවට ගොඩක් කල් වෙනවා. මේ ගැන 9 ස්ටාර් C එකේ ඉතිහාසය සටහන් වෙන්නත් කලින් හොයාගන්න පුළුවන්. ඒත් තාමත් කාටවත් ඒ උරුමය ලබා ගන්න බැරි වුණා. ඒත් එක්කම පස්සේ කාලෙක මෙතෙන්ට වර්චුවල් යුනිවර්ස් කම්පැනි එක ආවා. එයාලා මේ තැන අල්ලගෙන තමන්ගේ කරගත්තා. එයාලා ගොඩක් ශක්තිමත් මිනිස්සුන්ව මේක ආරක්ෂා කරන්න එව්වා. ඒ වගේම එයාලා වරින් වර දක්ෂයෝ ගොඩක් තහනම් දේශීය උරුමය ලබා ගන්න මෙහෙට එවනවා. මාස්ටර්ගේ මේ කතාව අහලා ශිෂ්‍යයා පුදුමෙන් අහනවා වර්චුවල් යුනිවර්ස් කම්පැනි එක කියන්නේ ගොඩක් ලොකු එකක් වෙන්නේ නැති නේද? ඒත් ඇයි එයාලට මෙහි උරුමය ගැන මෙච්චර උනන්දු? එයාගේ මේ කතාවට ලුවෆනුත් කල්පනා කරමින් කියනවා තහනම් දේශීය උරුමය මේක මොකද්ද? මේක ඇත්තටම ගොඩක් වටින එකක්ද? මෙහි ඉන්න මිනිස්සුන්වත් ඒ ගැන හරියට දන්නේ නැහැ. වර්චුවල් යුනිවර්ස් කම්පැනි එකට තාමත් ඒක ලබා ගන්න බැරි වුණා. බෝලන් මෙහි ආවේ තහනම් දේශීය උරුමය ලබා ගන්නද? මෙහෙම හිතනකොටම ලූෆන් ගැස්සෙනවා. ගැස්සිලා බාබට අධ්‍යා හැරිලා කියනවා එයා තහනම් දේශීය උරුමය ලබා ගන්න ගියපු නිසාද අතුරුදහන් වුණේ. ඒත් එක්කම ඩීමන් මවුන්ටන් එකේ ගුහාවල දර්ශන කීපයක් අපිට පෙන්වනවා. එතෙන්ට වෝරියස්ලා වගේක් එකපාරටම ගොඩ බහිනවා. මේ හැම වෝරිය කෙනෙක්ගෙම කැප්ටන් ඉස්සරහට ගිහින් තමන්ගේ කණ්ඩායම මෙහෙයමින් එයාලට මෙහෙම කියනවා. අපිට මාස්ටර් අණ කරපු විදියට අපි වෙන්වෙන්ව ගිහින් අපේ ඉලක්ක හොයා ගන්න ඕන. ඒක හම්බුණ ගමන්ම අපි අපේ සැලැස්ම ක්‍රියාත්මක කරනවා. මෙහෙම කිව්වට පස්සේ ඒ හැමෝම වෙන වෙනම ගුහාවලට ඇතුල් වෙලා තමන්ගේ ඉලක්ක හොයන්න පටන් ගන්නවා. එයාලගේ ඉලක්ක කවුද කියලාත් ඉක්මනට අපිට දැනගන්න ලැබෙයි. අනික් පැත්තෙන් අපිට අර මාස්ටර් සහ ශිෂ්‍යයව පෙන්වනවා. මාස්ටර් එයාගේ ශිෂ්‍යයට කරට අත තියලා කියනවා හරි ඒක අතහැරලා දාන්න. උරුමය ලබා ගන්න එක නම් එච්චර ලේසි නැහැ. ඔව් ඒත් කාට හරි ඒක ලැබුණොත් කීර්තිය වගේම ගොඩක් බලවත් කෙනෙකුත් වෙන්න පුළුවන් වෙනවා. එහෙම කියනකොටම එයාලට දැනෙනවා ගොඩක් බලවත් දෙයක් එයාලා ඉස්සරහට එනවා කියලා. මොකද ඒ වෙනකොටත් පොළොව හෙල්ලෙන්න පටන්ගෙන තියෙනවා. ඒ නිසා එයාලා කියනවා නරක වැඩක් උනේ. ෆැන්ටම් මොන්ස්ටර් කෙනෙක් එනවා. මෙහෙම කියලා එයා එයාගේ ශිෂ්‍යව අල්ලගෙන වේගෙන් වෙන පැත්තකට යන්න පටන් ගන්නවා. අනිත් පැත්තෙන් අපිට බාබටා සහ ලුවෆන්ව පෙන්නනවා. එයාලා මේ දෙන්න දිහා බලාගෙන ඉන්නේ. බාබටාටත් දැනෙනවා මොකක්ද එයා පිටිපස්සෙන් එනවා කියලා. එයා පිටිපස්සේ හැරිලා බලනකොටම ඉක්මනට ලුවෆන්ට කියනවා අපේ පිටිපස්සෙන් ෆැන්ටම් මොන්ස්ටර් කෙනෙක්. ලුවෆනුත් පිටිපස්සේ හැරිලා බලනකොටම එයා දකිනවා එයා ඉස්සරහා ගොඩක් ලොකු ෆැන්ටම් මොන්ස්ටර් කෙනෙක් ඉන්නවා. ලුවෆන් පුදුම වෙලා අර මොන්ස්ටර්ගේ සයිස් එක දිහා බලනවා. අර මොන්ස්ටර් දිහා බලපු ලුවෆන් කියනවා මොනතරම් හුරතල් ෆැන්ටම් මොන්ස්ටර් කෙනෙක්ද කියලා එයා hina වෙනවා. මේත් එක්කම අර ෆැන්ටම් මොන්ස්ටර් කේන්දේ ගිහින් අයියෙන් ගොරවලා ලුවෆන්ට පහර දෙන්න පටන් ගන්නවා. ෆැන්ටම් මොන්ස්ටර් හිතන් ඉන්නේ ලුවෆන් එයාගේ ප්‍රහාරවල ඉබිම වැටලා කියලා. ඒ නිසා එයා දිගටම නියපොතු වලින් පහර දෙන්න පටන් ගන්නවා. ඒත් ලුවෆන් තමන්ගේ ආරක්ෂක පලිහෙන් ප්‍රොටෙක්ෂන් ෂීල්ඩ් එකෙන් ඒ පහරවල් වලින් බේරෙනවා. හැබැයි දුවිල්ල නිසා ෆැන්ටම් මොන්ස්ටර්ට ඒක පේන්නේ නැහැ. ටික වෙලාවකින් ෆැන්ටම් මොන්ස්ටර් තමන්ගේ කේන්තිය අඩු වුණාම එයා ලුවෆන්ව තමන්ගේ නියපොතු වලින් පොළොවට තද කරගෙන ඉන්නවා අපිට පේනවා. ඒත් එක්කම ලුවෆන් එක අතකින් ෆැන්ටම් මොන්ස්ටර් උස්සලා එයා විසි කරලා දානවා. ඒත් එක්කම මේ ෆැන්ටම් මොන්ස්ටර්ගේ බැලන්ස් එක නැති වෙලා එයා බිත්ති වලම වැදිලා බිම වැටෙනවා. ඒත් එක්කම ලුවෆන් වේගෙන් ඉස්සරහට ගිහිල්ලා තමන්ගේ ගෝල්ඩන් ලීටනට් ආමන්ට් එකෙන් මොන්ස්ටර්ගේ බෙල්ලට පහරක් ගහලා ඔළුව කඳින් වෙන් කරනවා. ඒ පහරට ෆැන්ටම් මොන්ස්ටර්ගේ ඇඟත් බිම වැටෙනවා. බැලු බැල්මට පේන්නේ නම් මැරිලා වගේ. ලුවෆන් අර ෆැන්ටම් මොන්ස්ටර්ගේ ඔළුව ළඟට ගිහිල්ලා බලනවා. මේ මොකද්ද මේ? ඇඟ ඇතුලේ ලේවත් නැහැ. කිසිම ඉන්ද්‍රියකුත් නැහැ. එහෙම කියලා ලුවෆන් ඔහොම බලන් ඉද්දිම ලුවෆන්ගේ පිටිපස්සෙන් අර ෆැන්ටම් මොන්ස්ටර්ගේ බොඩි එක ආයෙත් හැදෙන්න පටන් ගන්නවා. ලුවෆන් තමන්ගේ ස්මෝල් ෆ්ලයින් නයිස් පාවිච්චි කරලා ඒක ආයෙත් කෑලි කෑලි වලට කපලා දානවා අපිට පේනවා. ලුවෆන් මේ ෆැන්ටම් මොන්ස්ටර්ගේ බොඩි එක දැකලා කියනවා මේ මොන අමුතු සත්ත්වෙක්ද? මෙයාගේ මුළු ඇඟම හැදිලා තියෙන්නේ තද අයිස් වගේ දෙයකින්. ලුවෆන් මෙහෙම හිත ඉද්දිම අපිට පේනවා අර ෆැන්ටම් මොන්ස්ටර්ගේ ඇඟ කෑලි වෙච්ච හැම එකකින්ම රත්තරන් පාට ආලෝකයක් එළියට ඇවිල්ලා ඒ කෑලි ඔක්කොම ආයෙත් එකතු වෙන්න පටන් ගන්නවා. ඒ කියන්නේ ෆැන්ටම් මොන්ස්ටර්ගේ ඇඟ ආයෙත් රීජනරේට් වෙන්න පටන් ගන්නවා. තමන්ගේ ඇස් ඉස්සරහම මේක වෙනම දැකලා ලුවෆන් හරියම පුදුම වෙලා කියනවා මම මුළු ඇඟම පොඩි පොඩි කෑලි වලට කපලා විනාශ කළා.
ඒත් තාම මුගේ සිහිය නැති වෙලා නැහැ. ඒ කියන්නේ මේ ෆැන්ටම් මොන්ස්ටර්ව මරන්න බෑ. ඌ අමරණීය සත්වයෙක්. ලූෆන් මෙහෙම කියද්දිම අර ෆැන්ටම් මොන්ස්ටර් සම්පූර්ණයෙන්ම ආයෙත් හැදිලා ලූෆන්ට හයියෙන් ගොරවන්න පටන් ගන්නවා. ඒත් මේ පාර ලූෆන් එයාත් එක්ක සටන් කරන්නේ නැතුව එතනින් ඉක්මනට මාරු වෙනවා. අනිත් පැත්තෙන් අර ෆැන්ටම් මොන්ස්ටර්ට බය වෙලා පැනලා ගිය දෙන්නම අපිට පේනවා. එතනින් ශිෂ්‍යයා එයාගේ ගුරුවරයාගෙන් අහනවා මාස්ටර් ඔයා ඩොමෙන් ලෝඩ් ලෙවල් එකේ ඉඳලත් අර ෆැන්ටම් මොන්ස්ටර්ට බය වුණාද? ඒකට ගුරුවරයා ශිෂ්‍යයාගේ ඔළුවට ටොක්කක් කැනලා කියනවා මෝඩයා ඔබ දන්නේ නැද්ද? මේ ළඟදී වර්චුවල් යුනිවර්ස් කම්පැනි එකෙන් අලුත් තරංකරුවෝ කීප දෙනෙක්ම මෙහාට ඇවිල්ලා තියෙනවා. අපේ ප්‍රධාන අරමුණ එයාලගෙන් කෙනෙක් අල්ලගෙන රතු ටෝකන් එකක් ලබා ගන්න එක. එහෙම තියෙද්දි අපි මොකටද මේ ෆැන්ටම් මොන්ස්ටර් කෙනෙක් එක්ක නිකන් කාලේ නාස්ති කරන්නේ? අපි එයාලගෙන් ඒ ටෝකන් ටික ගත්තොත් අපිට වර්චුවල් යුනිවර්ස් කම්පැනි එකට එකතු වෙන්න පුළුවන්. එතකොට අපිට අනාගතේ මෙහෙම කියද්දිම එයාලට දැනෙනවා හරිම බලවත් රණශූරයෙක් එයාලා ළඟට එනවා කියලා. ඒ නිසා එයාලා සටනට සූදානම් වෙනවා. අපිට පේනවා මේ බලවත් රණශූරයා වෙන කවුරුවත් නෙමෙයි. අර තමන්ගේ මුළු කණ්ඩායම මෙහෙයමින් ඩීමන් මවුන්ටන් එකේ ගුහා ඇතුළට තමන්ගේ ඉලක්ක හොයාගෙන යන්න කියපු කෙනා. එයාගේ හැඳින්වීමෙන් අපිට දැනගන්න ලැබෙනවා එයාගේ නම වූකි කියලත් එයා රීලම් ලෝඩ් 6 වෙනි මට්ටමේ රණශූරයෙක් කියලා. වූකිව දැක්ක ගමන් අර මාස්ටර්ගේ කටෙන් පිට වෙන්නේ රීලම් ලෝඩ් ලෙවල්. එයාව දැක්ක ගමන් අර දෙන්න බයේ තමන්ගේ ජීවිතේ බේරගන්න දුවන්න පටන් ගන්නවා. ඒත් අර රීලම් ලෝඩ් ලෙවල් මාස්ටර් තමන්ගේ ෆ්ලේම් පවර් එක පාවිච්චි කරලා එකපාරෙන් මේ දෙන්නව මරලා දානවා. එයාලගේ අලුවත් ඉතුරු වෙන්නේ නැති වෙන්න. ඊට පස්සේ ඒ රීලම් ලෝඩ් ලෙවල් මාස්ටර් එයාලගේ ටෝකන් ටිකත් අරගෙන කියනවා මෙතන ක්ලවුඩ් රබින් වයින්ස් වල කිසිම සලකුණක් නැහැ. මට තාමත් මගේ ඉලක්කය හම්බුනේත් නැහැ. ඒත් මම මෙහි ඉන්න මිනිස්සුව මරලා නම් ටෝකන් 2000ක් විතර එකතු කරගත්තා. ලූෆන් ඔයා කොහෙද ඉන්නේ? මෙහෙම කියාගෙන ඒ රීලම් ලෝඩ් මාස්ටර් තනින් තනට ටෙලිපෝට් වෙවි ලූෆන්ව හොයන්න පටන් ගන්නවා. ඒත් ලූෆන්ව හම්බෙන්නේ නැති වුණාම අන්තිමේදී හෙම්බත් වෙලා එයා තමන්ගේම රීලම් ලෝඩ් මට්ටමේ බලය පාවිච්චි කරලා තමන් අවට තියෙන හැම ගුහාවක් ස්කෑන් කරලා බලන්න පටන් ගන්නවා. ලූෆන් කොහෙද ඉන්නේ කියලා. කිලෝමීටර් 700ක විතර සීමාවක් පරීක්ෂා කරද්දිම එයාට පේන්නේ එතන ජීවත් වෙන මිනිස්සු විතරයි. ඒ අතරේ 8 වෙනි මට්ටමේ ඩොමෙන් ලෝඩ් මාස්ටර්ස්ලාත් ඉන්නවා කියලා එයාට පේනවා. ඒත් එක්කම එයාට ලූෆන්ව නම් කොහෙවත් හොයාගන්න හම්බ වෙන්නේ නැහැ. අනිත් පැත්තෙන් අපිට ලූෆන්ව පෙන්නනවා. රීලම් ලෝඩ් මාස්ටර් කෙනෙක් එයාව හොයනවා කියලා එයා දන්නෙත් නැහැ. එයා බබටත් එක්ක එකතු වෙලා බෝලන්න හොයන එක තමයි කරන්නේ. දැන් එයාලා මේ ගුහාව එක තැනකට ඇවිල්ලා ඉන්නවා. එතන ගුහාවලට ඇතුල් වෙන දොරටු ගොඩක් තියෙනවා. ලූෆන්ට හිතාගන්න බැහැ මොන දොරටුවෙන්ද ඇතුළට යන්න ඕන කියලා. ඉතින් බබට එයාට උදව් කරන්න තමන්ගේ පොඩි ක්ලෝන්ස් කීපයක් හදලා ඒ මුළු ප්‍රදේශයම ස්කෑන් කරනවා. එම ස්කෑන් කරලා ගණනය කිරීම කරලා බබට ලූෆන්ට කියනවා මෙතන මුළුමනින්ම ගුහා දොරටු 817ක් විතර තියෙනවා. ඒත් මට හොයාගන්න බැහැ මේවා කොහෙන් කොහාටද සම්බන්ධ වෙනවද කියලා. ලූෆන් දැනට මේ ගුහාවලට යන්න පාරවල් 3ක් තියෙනවා. නැගෙනහිර උතුර සහ බටහිර. ඉතින් එයා ඒ දිහා බලලා බබඩාට කියනවා බොලන් අතුරුදහන් වුණේ වයඹ දිශාවේ. ඊට පස්සේ එයාලා වයඹ දිශාවට යනවා අපිට පේනවා. ඔය අතරම රීලම් ලෝඩ් වූකිට තමන්ගේ ඩොමේන් එක ඇතුලේ ලූෆන්ව පේනවා. ඒ වෙලාවේ ලූෆන් ඉන්නේ කිලෝමීටර් 996ක් විතර ඈතින්. මෙතනදී අපිට තව දෙයක් දැනගන්න ලැබෙනවා. රීලම් ලෝඩ් වූකි ඇත්තටම ලූෆන් කියන්නේ කවුද කියලා එයා කොයි වගේද කියලාවත් එයා දන්නේ නැහැ. එයා දන්නේ ලූෆන්ගේ මට්ටම විතරයි. ඒ තමයි යුනිවර්ස් ලෙවල් 9 කියලා. ඉතින් එයා යාගේ මට්ටම් පදනම් කරගෙන තමයි ලූෆන්ව හොයන්න පටන් ගන්නෙ. අනික් පැත්තෙන් ලූෆන්ගේ අතේ තියෙන ඩිවයිස් එක ඇතුලේ ඉන්න බාබටාගේ වර්චුවල් ස්පේස් එක අපිට පෙන්වනවා. බාබටා එතන ඉද්දිම අපිට පේනවා එයා ඉස්සරහට අනතුරු ඇඟවීමේ සංඥාවක් එනවා. ඒක දැකපු බාබටා ලූෆන්ට කියනවා අනතුරක් වගේ පුළුවන් තරම් ඉක්මනට දුවන්න. රීලම් ලෝඩ් මට්ටමේ රණශූරයෙක් ඔයා පස්සෙන් එනවා. ඊට පස්සේ එයා කම්පියුටර් එක අරගෙන චෙක් කරලා බලලා කියනවා කිලෝමීටර් 10000ක් ඇතුළත කාටවත් එයාගේ ඇස් වලින් බේරිලා හැංගෙන්න බෑ. ඔයා අනිවාර්යෙන්ම අහුවේ. ලූෆන්ට ඒක ඇහුණ ගමන්ම එයා වේගෙන් එතනින් පිටත් වෙන්න පටන් ගන්නවා. ඒත් එක්කම එයා පුදුමෙන් අහනවා රීලම් ලෝඩ් කෙනෙක්ගේ රීලම් ලෝඩ් මට්ටමේ රණශූරයෙක්ට මොකටද මාව අවශ්‍ය වෙන්නේ? ඒත් එක්කම බබට ආයෙත් චෙක් කරද්දි අර මනුස්සයා ලූෆන්ගේ පස්සෙන්ම තමයි එන්නේ. ඒ නිසා එයා කියනවා ඌ එයාවම තමයි ඉලක්ක කරන්නේ. ලූෆන්ට බබට අර ටික කියනකොටම අර වූගේ ලූෆන්ට ගොඩක් ලං වෙලා. ඒක දැකපු ලූෆන් කියනවා මෙච්චර වේගෙන් ඌ එකපාරටම කිලෝමීටර් 900ක් ඇවිත්. බබට එයාට කියනවා මෙයා නම් අනිවාර්යයෙන්ම ඉහළ මට්ටමේ රීලම් ලෝඩ් කෙනෙක් වෙන්න ඕන. මෙයාගේ බලශක්තිය හඳුනා ගැනීමේ හැකියාව බ්ලඩ් ලූව කන්ටිනන්ට් එකේ ඩොට් සියුන්ටත් වඩා වැඩි. ඔයාගේ මනුෂ්‍ය ශරීරයත් එක්ක නම් මෙයාත් එක්ක ගනුදෙනු කරන්න කොහොමවත් බෑ. ඒක නිසා දුවන්න. බබටා මෙහෙම කියද්දිම අපිට පේනවා ලූෆන් අර රීලම් ලෝඩ් මාස්ටර්ගේ ෆයර් එම්බර් ප්‍රහාරයකට අහු වෙන්න යනවා. එයා තමන්ගේ හියුමන් බොඩි එක පාවිච්චි කරලා මොෂා ක්ලෝන් එකට මාරු වෙනවා. ඒක නිසා එයාට වූකිගේ ප්‍රහාරයෙන් බේරලා යන්න පුළුවන් වෙනවා. රීලම් ලෝඩ් ලූෆන් හිටපු තැනට ආවම
එතන ලූෆන්වත් දකින්න නැති නිසා එයා කියනවා එකපාරටම මම හරිම වේගවත් වුණා. මට ඇත්තටම හරිම කෙනාද හම්බුනේ. මූ තමයි මගේ ඉලක්කය වෙන්න ඕන. ආයෙත් ලූෆන් පස්සෙන් පන්නන්න පටන් ගන්නවා අපිට පේනවා. ලූෆන් තාමත් එයාගෙන් බේරලා දුවන ගමන් ඉද්දි බබට එයාට කියනවා වැඩේ නරකයි. මට මෙතන සවුන්ඩ් වේව්ස් දැනෙනවා. අපි යන පැත්තේ ඉස්සරහා ෆැන්ටම් මොන්ස්ටර්ලාත් ඉන්නවා. මේ ශබ්ද තරංගවල ප්‍රබලතාවයෙන් පේන්නේ එතන ෆැන්ටම් මොන්ස්ටර්ස්ලා ගොඩක් ඉන්නවා වගේ. මේක දැකලා බාබටත් බය වෙනවා. ලූෆනුත් ගැසිලා පිටිපස්සයි ඉස්සරහේ බලලා කියනවා මොකක්. එයා දුවන ගමන් හිතමින් කියනවා මම රේලම් ලෝඩ් එක සටන් කරොත් මට බේරලා යන්න තියෙන අවස්ථාව ගොඩක් අඩුයි. ඒත් මම ෆැන්ටම් මොන්ස්ටර්ලා 10000ක් විතර ඉන්න පැත්තට ගියොත් එයාලා අනිවාර්යෙන්ම මාව කෑලි කෑලි වලට ඉරලා දායි. ඒත් දැන් මම මොකද්ද කරන්න ඕන? ලූෆන් මෙහෙම හිත දුවද්දිම එයාගේ ඔළුවට අදහසක් එනවා. ඒ නිසා එයා කියනවා හරි එහෙනම් මේක වැඩක් වෙයිද දන්නේ නැහැ. ඒත් මේක රීලම් රෝඩ් එක සරන් කරනවට වඩා නම් හොඳයි. මගේ ජීවිතේ බේරගන්න මට මේක කරන්නම් වෙනවා. ලූෆන් මෙහෙම කියාගෙන යද්දිම අර රීලම් රෝඩ් එයාගේ ෆයර් බෝල් එකකින් ලූෆන්ට පහර දෙනවා. ලූෆන් වේගෙන් ඒක මගහැරලා කෙලින්ම අර ෆැන්ටම් මොන්ස්ටර්ස්ලා ඉන්න ගුහාව පැත්තට යනවා. එතකොට අපිට පේනවා අර රීලම් රෝඩ් ගුහාව ඇතුළට එන්නේ නැහැ. එයා දන්නවා ඒ ගුහාව ඇතුළේ ෆැන්ටම් මොන්ස්ටර්ස්ලා ඉන්නවා කියලා. එයා ලූෆන් දිහා බලන අපුරු හිනාවක් දානවා. ඒ කියන්නේ එයා දන්නවා ගුහාව ඇතුළට ගියොත් Tamanටවත් බේරෙන්න බැහැ කියලා. ඉතින් මේ තමන්ට වඩා බලෙන් අඩු ලූෆන් කොහොම බේරෙන්නද? එතකොටම අපිට ලූෆන්ව පෙන්නනවා. එයාට තේරලා තියෙන්නේ අර මිනිස්සයා දැන් තමන්ගේ පස්සෙන් එන්නේ නැහැ කියලා. ඔය අතරම එයා ෆැන්ටම් මොන්ස්ටර්ස්ලා ඉන්න ගුහාවටත් ඇතුල් වෙනවා. එතන ඉන්න අද විශාල ෆැන්ටම් මොන්ස්ටර්ස්ලා ප්‍රමාණය දැකලා ලූෆන් ගොඩක් කලබල වෙනවා. ඒත් එක්කම එක ෆැන්ටම් මොන්ස්ටර් කෙනෙක් එයාව දැකලා එයාට හයියෙන් ගොරවන්න පටන් ගන්නවා. එයාගේ ගෙරවීමේ කොච්චර බලවත්ද කියනවනම් ලූෆන්ට පියාඹන්නත් බැරි වෙලා පහලට එන්න පටන් ගන්නවා. ඊට පස්සේ හැම ෆැන්ටම් මොන්ස්ටර් කෙනෙක්ම ලූෆන්ව හතර වටේම පහර දෙන්න පටන් ගන්නවා. පළවෙනි පාරට ලූෆන්ට එයාලගේ ප්‍රහාරවලින් බේරිලා යන්න පුළුවන් වෙනවා. ඒත් දෙවෙනි පාර එතන ඉන්න හැම ෆැන්ටම් මොන්ස්ටර් කෙනෙක්ම එකතු වෙලා හතර වටේම ලූෆන්ව වට කරනවා. තමන් මෙහෙම හතර වටේම වට කරගෙන ඉන්න දැකලා ලූෆන් කියනවා දැන් මට වෙන කරන්න දෙයක් නැහැ. මට ඒක උත්සාහ කරලා බලන්නම් වෙනවා. මෙහෙම කියලා එයා එයාගේ කෙටි කාලය තුල තමන්ගේ රහස් දක්ෂතා තාක්ෂණය. ඒ කියන්නේ සීක්‍රට් ටැලන්ට් ටෙක්නික් පාවිච්චි කරනවා. ඒ තමයි මෝෂා බොඩි එකේ රෙප්ලිටේක් ටෙක්නික්ස් එක. ඒක පාවිච්චි කරලා එයා තමන්ගේ මෝෂා බොඩි එක මේ ෆැන්ටම් මොන්ස්ටර් කෙනෙක් වගේ වෙන්න පරිවර්තනය කරගන්නවා අපිට පේනවා. ඒත් එක්කම මේ පරිවර්තනය සම්පූර්ණ වෙන්නත් කලින් අර ෆැන්ටම් මොන්ස්ටර් කෙනෙක්ගේ ප්‍රහාරයක් ලූෆන්ට වදිනවා. මේ ප්‍රහාරය කොච්චර බලවත්ද කියනවනම් මුලින්ම ලූෆන් අර ගුහාවේ වහලේ වැදිලා ඒක කුඩුපට්ටම් කරගෙන ඊට පස්සේ බිම ඇවිත් වැටෙනවා. ඒ වැදිලත් පොළොව පැලිලා ලූෆන්ව පහළ ගැඹුරටම වැටෙනවා. හැම ෆැන්ටම් මොන්ස්ටර් කෙනෙක්ම අර පැලුණු පොළොව ගාවට ඇවිල්ලා එකතු වෙලා කේන්තියෙන් පහළ බලනවා. ඒ අර පුද්ගලයා තාමත් එතන ජීවතුන් අතර ඉන්නවද මැරිලාද කියලා බලන්න වගේ. ඒත් එක්කම අද එපිසෝඩ් එක ඉවර වෙනවා. එහෙනම් ආයෙත් හම්බෙමු අලුත් එපිසෝඩ් එකකින්.